අටපට්ටම සරසන්න නෙළුම් මලක් හදන්නයි යන්නේ. ඔයාට මේක හදන්න කැමති පාටකින් සවුකල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ප්‍රමාණ 3කට තීරු කපාගෙන තියෙනවා. තීරුව මැද්දෙන් මෙන්න මේ විදිහට ඇඟිල්ල තියලා එක පැත්තකින් මල් පෙත්ති හැඩේ එන විදිහට නවා ගන්නයි තියෙන්නේ. එක මලක් හදන්න මට තීරු 36ක් වගේ ගියා. ඔයාලා ගන්න තීරුවල සයිස් එකත් අනුව තීරු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. කාඩ්බෝඩ් රවුමක තියලා මෙන්න මේ විදිහට අපි පෙති ටික අලව ගන්න ඕන. පෙති දෙකක් අතරින් තව පෙත්තක් යන විදිහට මේ මල් හදා ගන්න ඕනේ. ඔයාලට මේක එකපාරම අටපට්ටමේ තියලා අලව ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදුවට පස්සේ තියෙන්නේ.